හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම වයිටෙක් වෙතින් ගේන අලුත් වීඩියෝ එකට. ඔන්න ඉතින් අද අරන් ආවා මේ දවස්වල හැමෝම කතා වෙන සහ හැමෝම ප්ලේ කරන චිකන් රොඩ් ගේම් එක. ඉතින් මේ ගේම් එක ගොඩක් වෛරල් වෙන්න හේතුව තමයි මේක ඔයාලට පොඩි ගාණකින් වුණත් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපි ගිහින් බලමු වීඩියෝ එකට. යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි ගිහින් බලමු චිකන් රොඩ් ගේම් එක මොන වගේද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි ගේම තියෙන තැනට යමු. ඉතින් මම විඩ්‍රෝ එකක් දාලා ඉතුරු වෙන රුපියල් 300ක් තමයි තියෙන්නේ. මට හිතුණා ඒ 300න් චිකන් රොඩ් ගේම් එක ප්ලේ කරලා බලන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ විදියට අපේ ගේම් එකේ නම සර්ච් කරගමු. මෙතන ඔයාලා සර්ච් කරන්න චිකන් රොඩ් කියලා. එතකොට ඔයාලට ගේම් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් වෙන්නයි. මේකේ ඔයාලා උණු පැත්තට යනකොට මෙන්න මේ අයිකන් එක තියෙන අලු පාට බෑග්ග්‍රවුන්ඩ් එක චිකන් රොඩ් ගේම් එක ඇති. අපි ඒක ඕපන් කරගමු. ඉතින් මේක තමයි චිකන් රොඩ් ගේම් එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් අපිට මේක කරන්න තියෙන්නේ මෙන්න මේ කුකුලාව සේෆ්ටි ඉස්සරහට අරන් යන එක. අපි ඉස්සරහට අරන් යන තරමට අපි දාන ගාන ගුණ වේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේකට දාන්න පුළුවන් ආව මුදල රුපියල් 2.90ක්, උපරිම මුදල රුපියල් 300ක්. පහලින් තියෙන අපිට ගේම් එකේ හાર્ඩ්නස් එක තෝරන්න. ඉතින් මුලින්ම වැටෙන්නේ ඊසි මූඩ් එක. ඊසි මූඩ් එකේ අපි පොඩ්ඩක් දකුණට කරලා බලමු අපේ මුදල කොච්චර ප්‍රමාණයකින්ද ගුණ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඊසි මූඩ් එකේ තාමත් පොඩි අගයන් වලින් තමයි අපේ මුදල ගුණ වෙන්නේ. ඊට පස්සේ දාලා බලමු මීඩියම් එකට. මීඩියම් එකත් පොඩි ගණන් වලින් තමයි අපේ ගාන ගුණ වෙන්නේ. අපි ඒ හින්දා හાર્ඩ් එකකට දාලා බලමු ඒක මොන වගේද කියලා. හાર્ඩ් එකේ යම් තාක් දුරකට හොඳ සංඛ්‍යාව වලින් ගුණ වෙනවා. ඉතින් අපි හાર્ඩ් කෝර් එකටත් ගිහින් බලමු. මේ හાર્ඩ් කෝර් එකට ගියාම ඔයාලට පේනවා ඇති මුලින් ඉඳලම ලොකු ඉලක්කම් වලින් තමයි ගුණ වෙන්නේ. ඉතින් ඒකට හේතුව මේකේ තියෙන රිස්ක් එක වැඩි. කොහොමත් මේ වගේ ඔයාලට ලොකු ලාභය ලබන්න නම් අනිවාර්යෙන් රිස්ක් එකක් ගන්න වෙනවා. ඒ වගේම අපි හાર્ඩ් කෝර් එකේ අන්තිමට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා ගෝල්ඩන් එක තියෙනවා. ඒක ගුණ වෙන්නේ 25,42,251කින්. ඒ කියන්නේ ඔයාලා මේකේ තියෙන අවම මේ රුපියල් 3ෙන් ප්ලේ කරත් මෙන්න මේ ගෝල්ඩන් එක එකට ගියොත් ඔයාලට 175ක් දිනා ගන්න පුළුවන්. ඉතින් ලොකු ගාණක් තියෙන කෙනා අනිවාර්යෙන් මේ ගෝල්ඩන් එක එකටම try කරලා බලන්න. ඉතින් අපි ගාව තියෙන රුපියල් 300 නිසා අපි රුපියල් 3ෙන් මෙන්න මේ විදියට ප්ලේ කරමු. ඉතින් රුපියල් 3ෙන් ප්ලේ කරන අයට මම පොඩි පැටර්න් එකක් කියලා දෙන්නම්. ඔයාලා මෙන්න මේ විදියට දාලා බලන්න. ඉස්සෙල්ලාම අපි රුපියල් 3ක් දාලා මෙන්න මේ විදියට ප්ලේ කරමු. ඉතින් පැටර්න් එකේ දාන්න ඕන විදිය මම ඩිස්ප්ලේ ගයිඩ් එකකින් දාන්නම්. ඉතින් පැතුනක් දාලා මෙන්න මේ විදියට දෙවෙනි එකට ගිහින් ඕගොල්ලෝ ඔයාලගේ කෑෂ් එක අවුට් කරගන්න. ඉතින් ආයෙත් තුනකින් ප්ලේ කරලා බලමු. ඔන්න පළවෙනි එකට ආවා. ඔන්න දෙවෙනි එකටත් ආවා. ආයෙත් ඔයාලගේ කෑෂ් අවුට් කරගන්න. ඉතින් ඔයාලා මේ පැටර්න් එකට සෙල්ලම් කරනවා නම් ඊට වඩා දුර යන්න එපා. මම මේ කරන විදියට කරන්න. ඔයාලා වෙනදී තුන් පාරක් ගියා. තුන් පාරම වින් එක ආවා. ඉතින් ඔයාලා දෙවෙනි එකට යනකම් මේව අවුලක් නැතුව එනවා නම් තුනෙන්ම ප්ලේ කරන්න. අපි දිගටම තුනෙන් ප්ලේ කරලා බලමු. ඔන්න අපේ පළවෙනි ලොස්ට් එක ගියා. අපි නැවත වතාවක් තුනෙන්ම ප්ලේ කරනවා. ඔන්න ඒ තුනත් අපිට ලොස් වුණා. දැන් අපි ගාන ඩබල් කරනවා. ඉතින් 3 වෙනුවට මේ විදිහට 6 දාමු. ඔන්න රුපියල් 6න් ප්ලේ කරපු එකත් දෙවෙනි එකේදී ලොස්ට් වුණා. අපි දැන් 6 12ක් කරමු. අපි බලමු 12න් ප්ලේ කරලා. මොනවද පේන්නේ 12න් ප්ලේ කරපු එක මම දෙවෙනි එකේදී වින් කරා. ඉතින් අපිට රුපියල් 33ක් එකපාර ලැබුණා. වැරදුන ඔක්කොම කවර් වෙලා ආයෙත් අපි හිටියට වඩා තත්ත්වයකට අපි අප් වෙනවා. ඒ නිසා මෙන්න මේ පැටර්න් එකට ඔයගොල්ලෝ සෙල්ලම් කරලා බලන්න. ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලා වින් කරාට පස්සේ අමතක නොකර ආයෙ මුලින් ඉඳන් වැඩේ කරගෙන යන්න. ඉතින් ගොඩක් දුරට මේක දෙවෙනි එකට යන්න ලේසි. මම ඒක ඔයාලට දෙවෙනි එකකින් ගන්න කියන්නේ. ලොකු ලාභයක් එන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔයාලා තප්පරයක දෙකකදී රුපියල් 5ක් කිව්වත් ඒක හොඳ වින්නයක් තමයි. ඔයාලට ලොකු ලාභයක් වුණා ඔයාලා 300 ප්ලේ කරන්න. ඉතින් මම හිතනවා කියා දුන්න ට්‍රික් එක ඔයාලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ට්‍රික්ස් දැනගන්න අනිවාර්යෙන් YTech YouTube channel එක subscribe කරලා තියාගන්න. අදට එනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.